රසට බරට සැරට කිලෝබයිට්. අපේ අලුත්ම ක්ලිප් එක කිලෝබයිට්. අලුත්ම තැන කෑම ගොඩක් තියෙන තැන. ආවොත් විවිධ රස විඳින්න පුළුවන්. මම හිතන්නේ කෑම 84ක් නැත්නම් 85ක් තියෙනවා. චිකන් තියෙනවා, පෝක් තියෙනවා, සීපිස් තියෙනවා. ඉතින් ගොඩක් වර්ග. එහෙම කිව්වට බෑ. විල්ලම තමයි බලන්න ඕනේ නැත්නම් කෝල් කරලා ගෙන්න ගන්න ඕනේ කැටලොග් එක. ඒ වගේ. ඉතින් මේ මෑතකදී මේ කෑම ශේෂ්ත්‍රයේ වෙනසක් ඇති කරලා තමයි කිලෝබයිට් කියන්නේ. කියලා දෙන්නේ. හරියට කිසිම අඩුවක් නැහැ. කිලෝ එක හරියටම තියෙනවා. ඒ වගේම කිලෝ එකක් ගන්නකොට ඒ වගේම සෝෆ්ට් ඩ්‍රින්ක් බොටල් එක ලීටර් බොටල් එක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හොයාගෙන එන්න පුළුවන්. ලේසින් නම්බර 1004 පන්නිපිටිය පාර පාලකුණහන්ගේ කලබ. කිලෝබයිට් බලවත් හවුස් අපි ඕපන් 11 පුළුවන් සර් ඔද ෆෝන් කරන්න පුළුවන්. ආයිබෝන් සර් good evening. මම කෝල් කරුවේ නිලාන් මල්ලිගේ channel එකේ. මාසක් nice to meet you. කියන්න සර්. ඉතින් හොයාගෙන ආවේ මේ රස හොයාගෙන ආවේ ඇත්තට. මොකද මේ අමුතු කලබලයක් කියලා මේ රස පන්නනවා කිලෝබයිට් කියන්නේ මොකන්ද කියලා. ඉඩක් වෙලා පාලකුණහන්දී. මොකද මේක රහස මොකක්ද? මේකේ රහස මෙහෙමයි. මේක අලුත් concept එකක්. අපි හැම එකම කිලෝ එකෙන් යන්නේ. මීට් විතරක් කිලෝ එකක් වෙනවා. ඊට අමතරව අපි ස්පෙෂල් දෙයක් කරා. ඒක අපේම අලුත් සොයා ගැනීමක්. මේන් රෙසිපි එකට ඩැමේජ් එක නොකර අපිම හදපු අපිම ප්‍රමාණ අපේ කියන්නේ හොයාගත්තු සෝස් වර්ග කියන්නේ රසකාරක මොනවද නැති කිසිම රසක MSG මොනවද නැහැ අපේම සෝස් වර්ගයේ ස්පෙෂල් සෝස් වලින් තමයි හැදෙන්නේ මේකම හොඳ පයින්ට් එකක් නේ. එතකොට කොච්චර වෙලාවකින් අපි කෝල් එකක් දීලා කොච්චර වෙලාව 20 minutes ගන්න පුළුවන්. ඒතර මෙතනට ඇවිල්ලා දැන් ටේක් අවේ විතරයි දෙන්නේ. දැන් අපි ටේක් අවේ විතරයි කරන්නේ. කිලෝමීටර් 3ක් විතර ෆ්‍රී ඩිලිවර් කරනවා. කරන්න තියෙනවා. හැබැයි අමාරු වැඩේ එකක් වෙනම කලාවක්. ඉතින් ඔන්න මොකාරද නැති. ඒක ගන්නවා. කැම ගන්නවම වෙන්නේ නැහැ. මේ මොකද දාන්න චිකන් ලෙවල් එකයි චිකන් නාස් කරන්නේ. ඔන්න අපි මෙච්චර වෙලා හදපු චිකන් ලෙවල් එක රහ බලන්න යන්නේ. right? මේමයි. चिकन नास कुराने मे मट पार्सल करना तिन्नवे सुगंधत के मम्बले उसी रमेला पोटा ग्राहक अरे राइट हम पोटा ग्राहक को मुझे अब किए ना आगे मना सर एक में रहा सर एक में पूरा काला करते इन्हें अवसर कर के हम बेले किलो बाइक हुआ हम मिक्सर फेमस है नहीं है तो एक मेरा राइस किलो එකයි चिकन කෑලි 3යි ඔම්ලට් 3යි හැබැයි මේක කවුරුත් දැක්කේ නැහැ බිත්තර තුනක් එකතු කරලා තියෙනවා මේක තව දේවල් මුන්දර පන
හැබැයි කිලෝ එක කිව්වට මේක හදලා බලනකොට දැක්කනේ බර කිලෝ එකයි 750ක් විතර තියෙනවා. ඉතින් කොහොමද මේ කෑම ගන්න පුළුවන් කිලෝ බයිට් එකෙන් පමණයි.